ආයුබෝවන් මිතුරනි. අද අපි ඔබව රැගෙන යන්නේ කාලය හරහා ආපස්සට. හරියටම මීට වසර මිලියන 66කට කලින් තිබුණු පෘථුවියට. මතකට හිතන්න. අද අපි මේ ජීවත් වන නගර, ගොඩනැගිලි කිසිවක් එදා තිබුණේ නැහැ. ඒ වෙනුවට මේ ලෝකය පාලනය කළේ අඩි 40ක් 50ක් උස මහා දැවැන්තයන්. ඔවුන් මේ පොළොගේ අසම සම රජවරුන් ලෙස වසර මිලියන 160ක් තිස්සේ වැජඹුණා. නමුත් ඔවුන්ගේ ඒ මහා අධිරාජ්‍යය එකම එක දවසකින් එකම එක නිමේෂයකින් අලු දූවිලි බවට පත් වුණා කියලා මම කිව්වොත් ඔබ විශ්වාස කරනවද? එය සාමාන්‍ය දවසක්. ඩයිනොසරයන් Tamanගේ සුපුරුදු දෛනික දඩයමේ එමත් නැත්නම් ආහාර සෙවීමේ නිරත වෙලා හිටියා. නමුත් එකවර අහසේ හිරුටත් වඩා දීප්තිමත් ආලෝකයක් මතුවුණා. එවරස්ට් කන්දතරම් විශාල කිලෝමීටර් 10ක් පළල දැවැන්ත ඇස්ටරොයිඩයක් පැයට කිලෝමීටර් 10 ගණනක වේගයෙන් පෘථුවිය දෙසට කඩා වැදුනා. තත්පර කිහිපයක් ඇතුළත එය මෙක්සිකෝවේ යුකටන් මුහුදු තීරයේ ගැටුනේ මුළු පෘථුවියම සෙලවෙන මහා පිපිරීමක් ඇති කරමින්. ඒ පිපිරීමේ ශක්තිය පරමාණු බෝම්බ බිලියන ගණනක ශක්තියට සමානයි. මිතුරනේ, ඉතින් පස්සේ සිද්ධ වුණේ හිතාගන්න බැරි තරම් දරුණු විනාශයක්. පිපිරීමත් එක්ක ඇතිවුණු මහා සුනාමි රළ ගොඩබිම ගිලගත්තා. ඒ වගේම අහසින් ගිනි වැසි වැටෙන්න පටන් ගත්තා. වනාන්තර දවා අලු කරමින් මහා ලැබුගිනි මුළු ලෝකයම වසාගත්තා. ඒ බිහිසුණු රාත්‍රියේ ඩයිනොසරයන්ට දුවන්න තැනක් තිබුණේ නැහැ. ඔවුන් පන පිටින් පිලිසී යද්දී පෘථිවියේ උෂ්ණත්වය ඉහළ ගියේ හරියට දැවෙන උදුනක් එටුලේ වගේ. නමුත් නරකම දේ සිද්ධ වුණේ ඊට පස්සේ. පිපිරීමෙන් ඇතිවුණු අලු සහ දූවිලි වලාකුළු වසර ගණනාවක් යනකම් මුළු පෘථිවියම වහගෙන හිටියා. සූර්යාලෝකය පොළවට වැටෙන එක සම්පූර්ණයෙන්ම නතර වුණා. හිරුවෙලිය නැති නිසා ගස්වැල් මිය ගියා. ඒත් එක්කම ආහාර දාමය බිඳ වැටුණා. අවසානයේදී ටිරන්නොසෝරස් රෙක්ස් වැනි මහා ප්‍රචණ්ඩ දඩයම්කරුවන් පවා කුසගින්නේ සහ අධික ශීතලෙන් මිය ගියා. ඒ තමයි ඩයිනෝසර යුගයේ අවසානය. නමුත් මතක තබා ගන්න, මේ විනාශය ලෝකයේ අවසානය නෙවෙයි. ඒ අලු දූවිලි අස්සෙන් තමයි අපේ මුතුන් මිත්තෝ, ඒ කියන්නේ කුඩා ක්ෂීරපායි සතුන් පන බේරාගෙන පෘථුවිය අත්පත් කරගන්න පටන් ගත්තේ. අද අපි මේ පෘථුවියේ ජීවත් වෙන්නේ එදා ඒ සිදුවුණු මහා විනාශය නිසායි. සබහදහම කොයිතරම් බලවත්ද කියලා දැන් ඔබට වැටහෙනවා ඇති. ඉතින් මේ වගේ තවත් තොරතුරු දැනගන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. මම ප්‍රසාබ්‍රෝ. නැවත හමු වෙමු.